හෙලෝ ට්‍රේඩර්ස් ඉතින් සුබ දවසක් වේවා. ඉතින් ඕගොල්ලන්ට කාලෙකින් වීඩියෝ අප්ඩේට් එකක් කරන්න හම්බුන්නේ නැහැ. කාර්යබහුලත්වය සහ චූටි චූටි අසනීප තත්ත්ව නිසා. ඉතින් අද වීඩියෝ එකක් ඕගොල්ලන්ට කරන්න ආවා. මොකද මේ ගෝල්ඩ් මාකට් එකේ මූව්මන්ට් සම්බන්ධව. ඉතින් ඔයගොල්ලෝ අවධානයෙන්ම බලාගෙන හිටියා නම් ගොඩක් ලොකු මූවමන්ට්ස් හරි ලස්සනට මේක ඇතුලේ ප්ලේ වුණා. ඉතින් ලික්විඩිටි මාස්ටර්ස්ලා සහ මගේ අනිත් සෙක්ෂන් එක කියන්නේ 1-to-1 මෙන්ටර්ෂිප් කරන කට්ටිය ඔය දෙගොල්ලන්ට පොදුවේ මම මේ වීඩියෝ එක දාන්නේ. මොකද CRT සම්බන්ධව ඇඩ්වාන්ස් කන්සෙප්ට්ස් අපි කතා කරනවා මිලියනර්ස් අපේ ප්‍රෝග්‍රෑම් එකේ. ඉතින් නම තිබ්බට මිලියනර්ස් කියලා අපි තාම බිම ඉන්නේ. ඉතින් ඔගොල්ලෝ ගණන් ගන්න උඩට අරේ මේ අදිනවා. ඉතින් ඒක අවධානයෙන් බලාගෙන ඉන්න. ගණන් ගන්න එපා. හිම්බිරිසාවේ හැටි. ඉතින් අපි අද කතා කරමු මාකට් එක මූවුනේ කොහොමද සහ ඔයගොල්ලෝ ට්‍රේඩ් ඔපචුනිටිස් ගන්නවා නම් කොහොමද ගන්නෙ කියන එක ගැන. සමහර තැන්වලදී ඉවසීම ගොඩක් වැදගත් වෙනවා ට්‍රේඩින් වලදී. මොකද අපි වෙලාවට කලින් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න උත්සාහ කරනවා නම් අපිව මැනිපුලේට් වෙන්නේ නැත්නම් අපි ට්‍රේඩ් කරන දිශාවට ට්‍රේඩ් එක යන්න දෙන සම්භාවිතාව ගොඩක් වැඩි. මොකද එහෙම කියන හේතුව තමයි හරි වෙලාවෙදී මාකට් එක යාගේ පැත්තට යනවා. එතකොට අපි වැරදි ඩිසිෂන් එකක් අරගෙන නම් ඉන්නේ. අනිවාර්යයෙන්ම අපි ලොස් එකකට කන්න වෙනවා. මොකද ගෝල්ඩ් මාකට් කියන්නේ ටයිම් එකට වැඩ කරන මාකට් එකක්. ඉතින් ඒක හරියටම බලලා තීරණය කරලා ඒ කියන්නේ ප්‍රී ඩිසයිඩඩ් ඒ කියන්නේ අපි මුලින්ම අපි තීරණය කරලා ඉන්න ඕනේ අපි මොනවද කරන්න කියන එක. ඊට පස්සේ තමයි අපි ට්‍රේඩ් ඩිසිෂන්ස් ගන්න ඕන මේක කරගෙන යනකොට. අපි යමු මේ වීක්ලි ඕපනින් එකේ ඉඳන්ම මාකට් එක මොකද කරේ කියලා බලන්න. මේ තියෙන වීක්ලි ඕපනින් එක මාකට් එක වීක්ලි ඕපනින් එකේ මූව් වුණා. ඊට පස්සේ මන්ඩේ රේන්ජ් එකක් හැදුවා. එතකොට මේ මන්ඩේ රේන්ජ් එකේ උඩට පල්ලෙහාට ට්‍රේඩ් කළා ගොඩක් කට්ටිය ලොස් වුණා. හේතුව තමයි අපි හයි ටයිම් ෆ්‍රේම් ස්ට්‍රක්චර් එක බැලුවොත් එහෙම ඩේලි ගිහිල්ලා මේ තියෙන මන්ඩේ ඕපනින් එක, මේ තියෙන ෆ්‍රයිඩේ, මේ තියෙන මන්ඩේ ඕපනින් එක. මෙයාට යන්න තියෙන උපරිම ලෙවල් දෙක තමයි එකක් ෆ්‍රයිඩේ ලෝ එක අරගන්න එක සහ ඔයගොල්ලෝ අවධානය යොමු කරා නම් මෙතන තියෙනවා ඩේලි වොලියුම් ඉම්බැලන්ස් එක. එතකොට ෆස්ට් ට්‍රේඩ් එක තමයි අපිට ගන්න තිබ්බ සඳුදා ගන්න නම් ගන්න තිබ්බ ප්‍රීවියස් ඩේ ලෝ එක අරගෙන මාකට් එක මූව් වෙලා මේ යන මේ වික් එකේ රේන්ජ් එක. එතකොට මොකද අපි දන්නවා ඇයි අපි බුලිෂ් වෙන්නේ සහ AP ලොං ෂෝට් කරන්න කියන එක. මෙතන බැලුවොත් එimhe සම්පූර්ණ රේන්ජ් එක ඔයගොල්ලෝ බැලුවා නම් මේ තියෙන bearish candle set එකම මේක උඩින් බ්‍රේක් කරා. එතකොට මේ ලෙවල් එකට අපි කියන්නේ CISD එකක් කියලා නේ. එතකොට මාකට් එක already bullish. කැස්ස ගණන් ගන්න එපා. පට්ට සෙමක් තියෙන්නේ. ඉතින් මේක ලෙවල් එක අපි දන්නවා ඕපන් ක්ලෝස් ලෙවල් එකක්. එතකොට මාකට් එක RB එකක් විදියට මෙතනට රියැක්ට් කරලා තියෙනවා. අපි ඩේලි අතාරිමු. ඊට පස්සේ මේ සම්පූර්ණ රේන්ජ් එකම මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා මේ ලෝන් එක අපි ගන්න කොහොමද? හරිද? අපි බලමු ටයිම් එකේදී අපිට එන්ට්‍රි එකක් තියෙනවද එදා දවස් ඇතුළත ට්‍රේඩ් එකක් කරගන්න. 1 hour chart එකට යමු. මේ තියෙන සම්පූර්ණ රේන්ජ් එක මාකට් එක ආවා මෙතනින් yes මෙතනින් මාකට් එක ඕපන් වුණා. මාකට් එක මූව් අප් වුණා. එතකොට උදේ 10ට තමයි මෙයාගේ ෆස්ට් මූව් එක මෙයා දෙන්න පටන් ගත්තේ. හරි. එතකොට yes උදේ 10ට තමයි මෙයාගේ ෆස්ට් මූව් එක. ඒ කියන්නේ පළවෙනි ලික්විඩිටි ස්වීප් එක. එතකොට උදේ 10 කියන්නේ කී ටයිම් එකක් ගෝල්ඩ් මාකට් එකේදී. sorry this is November open.
yes මේ තියෙන weekly offer sorry චුට්ටක් එහා පැත්තට ගියා. මේ තියෙන ඕපනින් එක මාකට් එක ට්‍රේඩ් අප් වුණා. මාකට් එක ට්‍රේඩ් අප් වුණේ හරියටම අපි දන්න වැලිඩ් කී ලෙවල් එකකට. නැත්තම් අපි හිතුවොත් එම RPA එකකට. හැබැයි මේ ට්‍රේඩ් උනේ අපිට වැලිඩ් වෙලාවෙදී නෑ. මෙතනදී අපිට ට්‍රේඩ් ඩිසිෂන් එකක් ගන්න බෑ. මොකද අපිට ගන්න ඕන රිස්ක් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ලෝ ටයිම් ෆ්‍රේම් වල රිජෙක්ෂන්ස් එක. හැබැයි මාකට් එක මොකද කරේ? චොප් වුණා. මේ කැනල් එකෙත් මාකට් එක ආවා අපව ට්‍රේඩ් ඩවුන් වුණා. හරිද? ඊළඟට හරියටම මේ තියෙන මිඩ්නයිට් එක කැනල් එක. මිඩ්නයිට් කැනල් එකේදී මොකද කරේ? ආපහු රිජෙක්ෂන් එකකට ආවා. හරිද? එතකොට අපි දන්නවා රේන්ජ් එකේ ෆ්‍රයිඩේ ලෝ එක මෙතන තියෙන. හරිද? එතකොට ලික්විඩිටි ස්ලෝලි බිල්ඩ් කරගෙන එන්නේ. හරිද? එතකොට මාකට් එක දිශාවක් නැහැ. ඔයගොල්ලෝ තියාගත්තොත් එහෙනම් ඔයගොල්ලෝගේ ප්‍රයිස් එක ළඟම ලික්විඩිටි ලෙවල් එක ඩේලි ලික්විඩිටි එකක්ද රිජෙක්ෂන් බ්ලොක් එකක්ද කියනකොට හැම වෙලේම ඔයගොල්ලෝ ඉන්න මේ ලෙවල්ස් වලට මාකට් එක එනකම්. හේතුව තමයි ඔයගොල්ලෝ මේ මැද්දේදී මේකට නොයයි කියලා හිතලා ඔයාලා ට්‍රේඩ් කරනවා නම් ගොඩක් වෙලාවට අපි අනිත් පැත්තට හවු වෙන තියෙන සම්භාවිතය වැඩි. මොකද මේ RBA එකට රියැක්ට් කරලා මාකට් එක මූව් වුණා. හරිද? ඊට පස්සේ මේක ෂෝට් ටර්ම් බුලිෂ් වුණා. ඊට පස්සේ මාකට් එකේ ආපහු මේ RBA එකට රියැක්ට් කරලා මාකට් එක මූව් වුණා. හැබැයි ඒගොල්ලන්ට එයාලට කොයි වෙලාවකදවත් chance එකක් උනේ නැහැ මේ high එක සහ මේ low එක break කරන්න. හරිද? එතකොට ඔයගොල්ලෝ මේක බලන් හිටියා නම් එයා මොකද කරේ? හරියටම දෙකට ඒ කියන්නේ මේ සම්පූර්ණ උදේ දවසම කෙලවලා දෙක වෙද්දි මාකට් එක ඩවුන් වුණා. ඩවුන් වෙලා ඊට පස්සේ අපිට මේ ප්‍රයිස් ඇක්ෂන් එක අපි දැක්කේ නැහැ කියමුකෝ. හරිද? ඩවුන් වෙලා ඊළඟට ප්‍රීවියස් ඩේ ලෝ එක අරගෙන මාකට් එක මොකද කරේ? මේ මූවමන්ට් එක දුන්නා. මෙන්න මේක අපිට හොඳ හෙල්ති මූව් එකක් අපිට ට්‍රේඩ් කරන්න. හේතුව තමයි ලික්විඩිටි එක අරගත්තා. ඒක මාකට් එක එක්ස්පැන්ෂන් එක අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් වුණා නම් ඒක හොඳයි. හැබැයි එතකොට අපි පැටර්න් ට්‍රේඩර් කෙනෙක් වෙනවා. පැටර්න් ට්‍රේඩර් කෙනෙක් කියන්නේ අපි එතකොට මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකක් බිල්ඩ් කරගෙන අපි බලන් ඉන්න ඕන මේක හෝල්ඩ් එක. එතකොට ඕපන් ක්ලෝස් ලෙවල්ස් වලට බැලුවොත් එහෙම මෙතන ඉඳන් මේක තමයි අපේ ට්‍රෙන්ඩ් ලයින් එක. නැත්තම් ස්ලෝප් වෙලා මාකට් එක ඩ්‍රොප් වුණා. හැබැයි මේ කිසිම ට්‍රේඩ් එකක් අපේ ටයිම් එකේ නෙමෙයි උනේ. මේක ඔක්කොම සෙෂන්ස් වලින් එළිය තමයි මේක කතන්දරේ සිද්ධ වුනේ. හරිද? මේක ගන්නවා නම් මේක ෂෝට් එක අල්ලනවා නම් ඔයගොල්ලෝ බලන් ඉඳලා කරනවා නම් මාකට් එක මූව් වුණා අඩුම තරමේ 1 hour range එකේ ලික්විඩිටි එකක් අරගන්නකම් ඉන්න ඕන. එහෙම වුණොත් එහෙම බැලුවා නම් මේ සම්පූර්ණ රේන්ජ් එකේ මේක තමයි අපේ වැලිඩ් බ්‍රේක් එක. ඊට පස්සේ මේ ක්ලෝසින් ප්‍රයිස් එකට යටි මේ බෑරිෂ් කැන්ඩල් එක ක්ලෝස් වුණාට පස්සේ ඊළඟ රිට්‍රේස්මන්ට් එකෙන් අපිට ෂෝට් එන්ට්‍රි එක ගන්න පුළුවන්. එතකොට මාකට් එක ආවා ට්‍රේඩ් අප් වුණා මාකට් එක වැටුණා. හරිද? මම කතා කරොත් මේ ට්‍රේඩ් එක ලෝ ටයිම් ෆ්‍රේම් එකට ගියොත් එහෙම ප්‍රීවියස් ඩේ ලෝ එක අරගෙන අපිට දැකලා පුරුදු අපේ සෙටප් එක හරි ලස්සනට මෙතනදී දෙනවා. හරිද? ස්ට්‍රෙස් ෆ්‍රී. හරිද? මාකට් එකේ මූව් වුණා. මාකට් එක වැලිඩ් ලෙවල් එකක් බිල්ඩ් කරා. ඊට පස්සේ මාකට් එකකින් බැලන්ස් එකකට ආවා. ඊට පස්සේ මේ රිට්‍රේස්මන්ට් එකෙන් අපිට පුළුවන් ට්‍රේඩ් එක අල්ලන් ඉන්න. මොකද මේ ලොකු ඩ්‍රොප් එකක් වුණාට පස්සේ එයා මේන් ලික්විඩිටි පොයින්ට් එක අරගත්තාට පස්සේ අපිට මේ ට්‍රේඩ් එක මැක්සිමම් 1 to 3 to 1 to 4 ගේමක් නැතුව අල්ලන්න පුළුවන්. අපි හිතුවොත් එහෙම මේ බැලන්ස් එකෙන් මේක ගත්ත කියලා. මේ ලෝ එකට තියාගත්තා. ඊට පස්සේ මාකට් එක එයාගේ දිශාවට සෑහෙන වෙලාවක් මූව් වුණා. මොකද මේ ඉම්පල්ස් එක අල්ල ගන්න පුළුවන් වුණා නම් මේක ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. හැබැයි අපි මේකට සූදානම් නැහැ. හැබැයි අපිට මේකට සූදානම් වෙන්න පුළුවන් ඊළඟ ලෙවල් එකට. ඉතින් මේක තමයි ෆස්ට් ට්‍රේඩ් එක සඳුදා දවසේ ගන්න තිබ්බා. ඊට පස්සේ මේක තව වැදගත් කාරණා ටිකක් මෙතන සිද්ධ වුණා. ඔයගොල්ලෝ බලන් හිටියා. මේ තියෙන මූවමන්ට් එක. එතකොට ඒ දවසේ ඊළඟට අපි දැක්ක ෆ්‍රයිඩේ ලෝ එක අරගත්තා. ඊට පස්සේ
සඳුදා ලෝ එකක් හැදුවා. හරිද? මේ තියෙන මන්ඩේ ලෝ එක. මේ තියෙන අඟහරුවා අද දවසේ ප්‍රයිස් ඇක්ෂන් එක. හරිද? එතකොට මේ තියෙන්නේ ටියුස්ඩේ ඕපනින් එක. මාකට් එක මොකද කරේ? ඒෂියා රේන්ජ් එකේ හයි එක සහ ලෝ එක හැදුවා. ක්ලාසික් රිවර්සල් ඩේ එකක්. හොඳට බලන්න. මේ තියෙන මම ඉස්සෙල්ලා කතා කරපු වොලියුම් ඉම්බැලන්ස් එක ඩේලි chart එකේ. මේ තියෙන්නේ සඳුදා දවස. අඟහරුවාද මොකද කරේ? මන්ඩේ රේන්ජ් එකේ ලෝ එක අරගත්තා. වොලියුම් ඉම්බැලන්ස් එකේ හරියටම ලෝ එන්ඩ් එකට ටැප් කරා. මේක අපි 1 hour chart එකට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ සම්පූර්ණ රේන්ජ් එක මේ තියෙන ඩ්‍රොප් එක ඊට පස්සේ කන්සොලිඩේට් වෙලා ෆස්ට් හරියටම මේ තියෙන කී ටයිම් එක මම හැම වෙලෙම කියන්නේ අපිට කී ටයිම් එක මාර විදිහට වැදගත් වෙනවා. මේ තියෙන ලන්ඩන් ඕපනින් ටයිම් එක මේ තියෙන්නේ ඒෂියා ලෝ එක. හරිද? එතකොට හරියටම මොකද කරේ? ලන්ඩන් ඕපනින් එකේදී ලෝ ටයිම් ෆ්‍රේම් එකට මම පෙන්නන්න. ලන්ඩන් ඕපනින් එකේදී එයා කරේ ඒෂියා ලෝ එක අරගත්තා. ඒෂියා ලෝ එක අරගෙන මේ සේරම ඒ කියන්නේ මන්ඩේ ලෝ එක මෙතනදී මන්ඩේ ලෝ එක අරගත්තා ඒෂියා සෙෂන් එකේදී. හැබැයි ආයි ලික්විඩිටි එකක් බිල්ඩ් වුණා ඒෂියා සෙෂන් ලෝ එක. මාකට් එක මූණා මේ අවේලාවේ. එතකොට මේ වෙලාවේදී අපි ට්‍රේඩ් කරනවා කියන්නේ බොරු වැඩක්. හැබැයි හරි ටයිම් එකේදී මාකට් එක මොකද කරේ? මේ සේරම ඒෂියා ලෝස් අරගෙන වැලිඩ් CISD එකක් දුන්නා. එතකොට වැලිඩ් CISD එකක් දුන්නාට පස්සේ මේ කැනල් බොඩි එක ක්ලෝස් වෙනකොට ඔයගොල්ලෝ ට්‍රේඩ් එකට එන්න වෙන්න පුළුවන්. නැත්තම් මේ ඉම්බැලන්ස් එකට රිට්‍රේස් වෙනකොට මාකට් එකට ට්‍රේඩ් එකකට එන්න වෙන්න පුළුවන්. මෙතන කතන්දරේ හරියට බලුවොත් එහෙනම් මේ කිසිම දෙයකට මාකට් එක රියැක්ට් කරේ නැහැ. එයාගේ ඉම්පල්සිව් මූවමන්ට් එක ගියා. එතකොට රිස්ක් එකක් ගන්නවා නම් මේ රේන්ජ් එකේදී අපිට ගන්න පුළුවන්. නැත්තම් මේ ලාස්ට් කැනල් එකේ සම්පූර්ණ රේන්ජ් එක අරගත්තොත් එයා එතනට තමයි රියැක්ට් කරලා තියෙන්නේ. එහෙම නැතුව ගියා නම් BPR zone එකේ මෙන්න මේ ලෙවල් එක අපි අරගන්න පුළුවන්. හැබැයි හොඳම දේ තමයි මේ දේ ගන්න හේතුව තමයි ඕගොල්ලෝ බැලුවොත් එහෙම මේ තියෙන ලික්විඩිටි මෙයා අරගත්තා. ඒ අරගෙන ටැප් කරා. මාකට් එකට ලික්විඩිටි ඕනේ මූව් වෙනවා නම්. හොඳට බලන්න මේ ඉන්සයිඩ් බාර් දෙක තමයි 5 minute chart එකේ රේන්ජ් එක හදපු කැන්ඩල් දෙක රිට්‍රේස් වුණා. ලික්විඩිටි අරගත්තේ ආ ඉම්බැලන්ස් එකට ආවේ නැහැ. කෙලින්ම මාකට් එක ඇදිලා ගියා. එතකොට මේ ට්‍රේඩ් එක සම්පූර්ණයෙන් මූව් වුණා. හරිද? එතකොට ලන්ඩන් සෙෂන් එකේදී තමයි හරියටම අඟහරුවාද ට්‍රේඩ් එක අපිට ට්‍රිගර් වුණේ. ඊට පස්සේ මේ තියෙන ප්‍රී මෝර්නින් සෙෂන්ස් මාකට් එක ඇවිල්ලා හරියටම උදේ 8ට මාකට් එක මූව් වුණා. ඊට පස්සේ ක්ලියර් ඉම්බැලන්ස් එකක්, ලෝ එකක්, හයි එකක්, ලෝ එකක්, හයි එකක්. මේ ස්ට්‍රක්චර්ස් එනකන් ඕගොල්ලෝ බලන්න. මේ ලික්විඩිටි එක ආවෙත් හරි ටයිම් එකේදී. එතකොට බලන්න මාකට් එක ට්‍රේඩ් වුණා. මේක විදිහට CISD එකක් විදිහට මේ කැනල් එකේ හයි එක ගන්නත් පුළුවන්. මොකද ඕපන් ක්ලෝස් ලෙවල් එක. හරිද? නැත්තම් ඊළඟට මේ රේන්ජ් එක මාකට් එක ආවා ටැප් වුණා. ටැප් වුණෙත් කොහෙටද? කී ලෙවල් එකකට. ඊට පස්සේ එයා ආපහු රේන්ජ් එක ට්‍රේඩ් වුණේ නැහැ. එයා එතනින් උඩරම ගියා. හරි ටයිම් එකේදී. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ කී රෙසිස්ටන්ට් පොයින්ට් එක. ඒ කියන්නේ වීක්ලි ඕපනින් ප්‍රයිස් එක. මම කියන්නේ ඒකනේ හැම වෙලේම මේ ප්‍රයිසස් ඕගොල්ලෝගේ ලෙවල්ස් අනිවාර්යෙන් මාක් වෙලා තියෙන්න ඕනේ charts වල. මොකද මේවා important price levels. මේ සම්පූර්ණ මූවමන්ට් එක ගිහිල්ලා මොකද කරේ? වීක්ලි ඕපනින් ප්‍රයිස් එකෙන් අඟහරුවාදා දවසේ ආපහු එයා ට්‍රේඩ් ඩවුන් වෙලා ආපහු එයා ට්‍රේඩ් අප් වුණා. මම ඔයාලට කියලා දෙන්නම් දැන් ෆිබ් ලෙවල්ස් කොහොමද පාවිච්චි කරන්න කියලා. මේ කතාව ඇතුළතදී. හරිද? එතකොට අපිට හයි එකක් සහ ලෝ එකක් ස්ටැබ්ලිෂ්. මොකද මේ ලික්විඩිටි එක ගත්ත විදිය බලන්න. මේ ලික්විඩිටි එක one hour chart එකේ ක්ලීන් ඉම්බැලන්ස් එකක්. ඊට පස්සේ මේ ලික්විඩිටි එක අරගෙන තමයි මේ එක්ස්පැන්ෂන් එක ගියේ. හරිද? මේ මම පෙන්නන දේවල් මේ පෙන්නන කන්සෙප්ට්ස් සේරම ලෝ ටයිම් ෆ්‍රේම් එකෙත් ඒ විදිහටම වැඩ කරනවා. ඔයගොල්ලෝ බලුවා. හරිද? ඉතින් මාකට් එක ෆ්‍රැක්ටල් මේ දේවල් ඔයගොල්ලෝ සෑහෙන ඔලුවට ගන්න. ඔයගොල්ලෝ ට්‍රේඩ් ඩිසිෂන්ස් ගන්නවා නම් හරි වෙලාවෙදි ගන්න තරමට තමයි අපිට වැදගත් වෙන්නේ. මගේ ෆිබ් ලෙවල්ස් මම පාවිච්චි කරොත් එහෙම අපි දන්නවා ලෝ එකක් සහ හයි එකක් තියෙනවා. මාකට් එක හරියටම exactly
පොයින්ට් උනේ 0.618 ලෙවල් එකට. හරිද? මෙතන අපි ලෙවල්ස් දාගත්තොත් එහෙම 1760 ඒ කියන්නේ මේ zone එක ඇතුළේ තමයි fib එකකට එන්න පුළුවන් උපරිම තැන. එයා ඒ රේන්ජ් එකට ආවා. මෙතන බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට මෙතනත් RB එකක් පේනවා. මාකට් එක ගියමත් නැතුව රිට්‍රේස් වෙලා ආපහු උඩට ගියා. හරිද? ඊළඟට මේ තියෙන්නේ වැලිඩ් බ්‍රේක් එකක්. ඒ කියන්නේ මේ බ්‍රේක් එක කවද්ද? ටියුස්ඩේ අඟහරුවාදා දවසේ හදපු හයි එක. ඒ කියන්නේ මෝර්නින් සෙෂන් හයි එක තමයි එයාගේ ලික්විඩිටි එක උනේ එදා දවසේ. එතකොට මේක තමයි මෝර්නින් සෙෂන් හයි එක. නිව්යෝර්ක් හයි එක. එතකොට මේ රිට්‍රේස්මන්ට් එක ආවේ ආපහු යාගේ මෝර්නින් සෙෂන් හයි එක අරගෙන මාකට් එක ස්ලෝ ඩවුන් වුණා. හරි. එතකොට මේක එක මූව්මන්ට් එකක්. දැන් අපිට තියෙනවා ලෝ එකක් සහ හයි එකක්. හරිද? මේ තියෙන අද දවසේ මාකට් එක ට්‍රේඩ් වෙච්ච විදිහ. හරි. එතකොට අපේ ලෙවල්ස් අපි මාක් කරගත්තොත් එහෙම මේ තියෙන්නේ අපේ ලෝ එක සහ හයි එක සහ මාකට් එකේ රිට්‍රේස්මන්ට් එක කොහෙටද ආවේ කියන එක. මම ට්‍රේඩ් එක ගත්ත තැන. අද දවසේ ට්‍රේඩ් එක අරගත්ත තැන. හරිද? එතකොට මේ තියෙන වැලිඩ් zone එකේ 6360 කියන්නේ මගේ ලෙවල් එකටම ආවා සහ golden pocket එක. right. මේක දැන් අතාරිමු. මේක දැන් අපි දන්නවා මෙතන තියෙනවා කියලා. අපි යමු 15 minute chart එකට. දැන් බලමු මාකට් එක කොහෙටද මේ රිට්‍රේස් උනේ කියන එක. මේ තියෙන්නේ daily opening price එක. මාකට් එක trade down වුණා. එතකොට මේ තියෙන low එක සහ මේ තියෙන high එක දෙනවා previous morning session high එක තියෙනවා. මාකට් එක clear imbalance එකක් තියෙනවා. ආවේ හරියටම key time එකේදී. ඒ කියන්නේ 9 pm candle එකේදී. මාකට් එක liquidity grab වුණා. key level එකක් 1 minute chart එකට යමු. low එකක් තියෙනවා, high එකක් තියෙනවා, low එකක් තියෙනවා, high එකක් තියෙනවා. අපේ value structure එක market එක retrace වුණා. ආයෙත් අපි ඕනනම් අපේ fib levels පාවිච්චි කරමු. market එක හරියටම key level එකට tap වුණා. ඊට පස්සේ market එක මොකද කරේ? එයාගේ ගමන එයා ගියා. එතකොට මම මේ සම්පූර්ණ leg එකම මම අද trade කරා. ඒ කියන්නේ මගේ පාන්දර මම ඔයගොල්ලන්ට screenshot පෙන්නලා ඇති. ඒකෙදි මේ සම්පූර්ණ range එක මම ප්ලේ කරා $4,000 ප්‍රොෆිට් එකක් ගත්තා 1 to 4. මේ ඇති මට හොඳටම. දැන් ආපහු වීක්ලි ඕපනින් එක ඊට පස්සේ මාකට් එක මොකද කරේ? ඔයගොල්ලෝ අවධානය යොමු කරා නම් මෙතනින් පස්සේ ඔයගොල්ලෝ ට්‍රේඩ් එකක් ගන්න උත්සාහ කරා නම් ඊළඟට මොකද කරෙත් කියන එක ඔයගොල්ලෝ අවධානයෙන්ම බලන්න ඕන. low resistance ඒක නැත්තම් අපි කතා කරොත් එහෙනම් මෙතන තියෙන තනිකර liquidity pool එක. මගේ target එක උනේ මේ pool එක උඩින්ම මාකට් එක move වෙයි කියන එක. දැන් තියෙන imbalance එක අපි යමු කතා කරන්න එතනින් පස්සේ. මේ සම්පූර්ණ ලෙග් එක අරගත්තට පස්සේ Tuesday high එක තමයි main target එක. හරිද? ඒ කියන්නේ ඊයේ දවසේ high එක. මාකට් එක මොකද කරේ? මේ තිබ්බ liquidity එක අරගත්තා. සහ මාකට් එක රිට්‍රේස් වුණා. හරිද? රිට්‍රේස් උනේ කොතනද? දැන් තමයි ඔයගොල්ලන්ට මම කියලා දුන්න දේවල් ඔලුවට එන්න ඕන ටයිම් එක. මාකට් එක ඇවිල්ලා මේක රිජෙක්ට් කරේ කොතනින්ද? එතකොට අපිට පැහැදිලිවම high එකක් තියෙනවා, high එකක් තියෙනවා, low එකක් තියෙනවා. හරිද? එතකොට මේ තියෙන අපේ valid QM level එක. දැන් මාකට් එක මේ low එක හදලා මේ high එක හදලා මෙතනින් රිජෙක්ට් වෙලා මාකට් එක ආවේ කොතනටද? එතකොට අපිට අපේ fib levels පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එයා ආවේ හරියටම valid point එකට. දැන් අපි හැමෝම දන්නවා මේ zone එක මොකක්ද කියන එක.
හිතේ හිතනවා නම් මේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ හිතා ගන්න. එතකොට වැලිඩ් පොයින්ට් එකක් මාකට් එක රිට්‍රේස් වුණා. ඊට පස්සේ මාකට් එකේ ලික්විඩිටි ස්විප් එකක් ට්‍රේඩ් ඩවුන් වුණා. මේ ලෙවල් එක මොකද්ද මේ ලෙවල් එක? ඒත් ලෝ එකක් තියෙනවා, හයි එකක් තියෙනවා, ලෝ එකක් තියෙනවා අපිට. ලෙවල් එකක් විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ දේවල් බලන්න අපහසු නම් ඔයගොල්ලන්ට පුළුවන් ලයින් chart එක ඇඳගෙන බලන්න. එතකොට මේවා පැහැදිලිවම පේන්න ගන්න. හරිද? ඊට පස්සේ මාකට් එක ආවා වැලිඩ් BPR zone එකට. මාකට් එක රිට්‍රේස් වුණා. කී ලෙවල් එකක් මේ ලෝ එකේ ඉඳන් මේ හයි එකට අපේ වැලිඩ් Fibonacci වලින් ප්‍රයිස් එක සපෝට් කරනවා. zone එක ඇතුලේ මේ zone එක ඇතුලේ BPR zone එක ඇතුලේ QM level එක මාකට් එක ආවා. CRT level එක 1 minute chart එකෙන් අපේ entry එක අපිට place කරන්න පුළුවන්. කොහොමද? මාකට් එක ආවා valid CISD එක. ඊට පස්සේ first imbalance එකට මාකට් එක retrace වුණා. ඊට පස්සේ previous day high එක සහ මේ high එක තමයි ඔයගොල්ලෝගේ ටාගට් එක සිද්ධ කරගන්න ඕනේ. එතකොට මාකට් එක මොකද කරේ? යාගේ රේන්ජ් එකටම මාකට් එක මූව් වුණා. නේ? ඉතින් මේ තියෙන ට්‍රේඩ් ඔපචුනිටිස් දෙක අද ඔයගොල්ලෝ අරගත්තා නම් ඇත්තටම ඔයගොල්ලෝගේ ට්‍රේඩින් ලයිෆ් එක නැත්නම් මම කියලා දුන්න දේවල් ගොඩක් සාර්ථකයි. මම දන්නවා කට්ටිය මේ ලයින් එක අරගන්න නැති. මේකෙදි ඔයගොල්ලන්ට කන්ෆියුෂන් එකක් එන්නේ නැති මාකට් එක තව පල්ලෙහාට වැටේ කියන්නේ. එහෙම නැහැ. අපි අපේ දේවල් හරියට ලයින් කරගත්තට පස්සේ මේවා ගේමක් නැතුවම ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මම දන්නවා අපි හැමෝම එක ලෙවල් එකකට දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් එතන ඉඳන් වැඩ කරමු, මහන්සි වෙමු. ඊට පස්සේ මේ මාකට්ස් මූව් වෙන දේවල් අපි ඔලුවට දාගමු. මොකද මේවා හැමදාම හැම වෙලෙම රිපීට් වෙනවා. ඉතින් මේ රිපීට් එක එක විදියට අන්දලා එක විදියට දෙනවා. ඉතින් අපි මේවා ඔලුවට දාගෙන අපි වැඩ කරන්න ගත්තොත් අපිට පුළුවන් මේ ට්‍රේඩින් ගමන ගොඩක් සාර්ථක එකක් කරගන්න. ඉතින් හැමෝටම ජය වේවා. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. නැත්නම් මට මෙසේජ් එකක් දාන්න. අපි ඒක ගැන කතා කරලා වැඩේ කරමු. එහෙනම් හැමෝටම ජය වේවා.